ආයිබෝවන් කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමෝම. අද අපි ඔයාලට අරගෙන ආවේ රසම රස මයිලෝ කේක් එකක් ගෙදරම හදාගන්න විදිහයි. ඉතින් අපි බලමුකෝ මේක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම පොඩි භාජනයකට මං උණු වතුර මිලිලිටර් 120ක් දැම්මා. ඒකට දැම්මේ කොකෝ පවුඩර් මේස හැඳි 2ක්. දැන් මම දාන්නේ මයිලෝ පවුඩර් මේස හැඳි 3ක් ග්‍රෑම් 25ක්. දාලා හොඳට කලවම් කරලා පැත්තකින් තියාගන්න. දැන් වෙනම ලොකු භාජනයක් අරගෙන ඒකට මම පාන් පිටි 225ක් දානවා. බේකින් පවුඩර් තේ හැඳි 1/4යි ග්‍රෑම් 8ක් වගේ. බේකින් සෝඩා තේ හැඳි කාලයි. සීනි ග්‍රෑම් 200ක්. පොඩි කැටවලින් ගන්න. දැන් හොඳට කලවම් කරගන්න මේක. දැන් මම ඒකට බිත්තර 4ක් දාගත්තා. මේ දාන්නේ කාමරුෂ්ණත්වයේ තියෙන මාජරීන් ග්‍රෑම් 200ක්. ඔයාලට බටර් දාන්නත් පුළුවන්. දැන් අපේ කොකෝව මිශ්‍රණය මම දාගන්නවා. මේක සෑහෙන නිමිලා තියෙන්නේ දැන්. දැන් මේ ඔක්කොම එකට අඩු වේගෙන් තප්පර 15ක් වගේ මම බීට් කරගන්නවා. ඉතින් හරිම ලේසි විදිහකට තමයි අද කේක් එක මම හදන්නේ. දැන් මම පැතලි හැන්දක් අරගෙන අඩියේ තියෙන කලවම් නොවෙච්ච හරියවල් හොඳට උඩට ගන්නවා. දැන් ආයෙත් තප්පර 10ක් 15ක් වගේ මම අඩු වේගෙන් බීට් කරගන්නවා. ඊට වඩා කරන්න යන්න එපා. මේ වගේ ගානකට ආවහම ඇත්තේ. දැන් අපේ බැටර් එක ලෑස්ති. දැන් බේක් කරගන්න තියෙන්නේ. මම මේ වගේ කිලෝ එකේ තැටියක් ගත්තේ. හරි 4 එකක්. දැන් ඒකට අපේ බැටර් එක දාලා 170 විනාඩි 30ක් 35ක් විතර මම බේක් කරගත්තා. දැන් හොඳට බේක් වෙලා තියෙන්නේ. කූරටයක් ගහලා බලන්න ඇතුලෙන්. දැන් මම උඩින් දාන ටොපින් එක හදාගන්න යන්නේ. මේ වගේ භාජනයක් අරගෙන ඒකට මම චොක්ලට් ග්‍රෑම් 150ක් දැම්මේ. ඊට පස්සේ මම විපින් ක්‍රීම් මිලිලිටර් 80ක් දැම්මා. දාලා මයික්‍රෝවේව් එකේ මම තප්පර 45ක් වගේ රත් කරගත්තා. ඒ කරලා ඒකට මම මයිලෝ පවුඩර් මේස හැන්දක් දැම්මේ. දාලා හොඳට දිය කරගන්න. ඉතින් මේ ක්‍රමය නැතුව විපින් ක්‍රීම් නැතුව හදාගන්න පුළුවන් වෙන ක්‍රමයක් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දාලා තියෙනවා. ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන්. දැන් මේක රස්නේ පිටින්ම අපේ කේක් එක උඩින් දාන්න පුළුවන්. ඊට කලින් මම මේ වගේ කුරටයක් අරගෙන චුට්ටක් විද ගන්නවා. මම sugar syrup ටිකක් දානවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක හදාගන්න විදිහත් මම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ දැන් දාලා තියෙනවා. දැන් කේක් එක රස්නේ පිටින්ම අපේ ටොපින් එක දාගන්නවා. තිනින්ම ඕනේ නැහැ. හරිම ලේසි හදාගන්න. ඉතින් මේක මේ විදිහට හොඳට තවරලා මම උඩින් මේ විදිහ හොඳට කුඩු කරගත්තු රට කජු ටිකක් දානවා. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඔයාලට කැමති විදිහකට මේක සරස ගන්න පුළුවන්. ඉතින් හොඳ සොෆ්ට් එකට තියෙනවා කේක් එක. ඔයාලට රස්නේ පිටින්ම කපන්නත් පුළුවන්. නිම්මෙන්න තියලා කපන්නත් පුළුවන්.
කපලා බලමුකෝ. ඉතින් බලන්නකෝ හොඳ සොෆ්ට් එකට කැපෙනවා කේක් එක. මම මේ වගේ ලොකු කෑලි තමයි කපා ගත්තේ. මේ බලන්න. හොඳ තෙතමනයකට හොඳ සොෆ්ට් එකට තියෙනවා කේක් එක. සාමාන්‍ය බටර් කේක් එකට වඩා සොෆ්ට් එකට එනවා මේක. ඉතින් වැඩි වෙලාවක් ගියෙත් නෑනේ හදාගන්න. සුළු ව්‍යාපාරයක් කරන ඔයාටත් මේක හොඳ රෙසිපි එකක්. ඉතින් හරිම රසයි මේ කේක් එක. මයිලෝ රස හොඳට එනවා. ටොපින් එකෙනුයි කේක් එකෙනුයි දෙකෙන්ම. ඉතින් ඔයාලත් හදලා බලලා අපිට කමෙන්ට් එකක් දෙන්නකෝ. එහෙනම් ඔයාලට ගොඩාක් ස්තුතියි. ආයෙත් අලුත් රෙසිපි එකකින් අපි හමු වෙමු. ඔයාලට සුබ දවසක්.